පුතේ අපි දැන් ඊගාව කෑම විදිහට හදන්න හිතාගෙන ඉන්නේ අපේ ජෑම් එක. අපි මේකෙදි අන්නාසි ජෑම් තමයි හදන්නේ. ඒකෙදි අපි අන්නාසි ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ අමුද්‍රව්‍ය මෙන්න මේ විදිහට තෝරගන්න. අන්නාසි ග්‍රෑම් 50යි. අන්නාසි ග්‍රෑම් 50යි නම් සීනි ග්‍රෑම් 50යි. තේරුණාද? අපි හිතමු මේ කප් එකකින් එකක් අන්නාසි ගන්නවා නම් මේ කප් එකකින් එකක් සීනි ගන්නවා. හරිද? අන්න ඒ විදිහට තමයි ගන්නෙ. ඊට දෙහි යුෂ පොඩ්ඩක් ඕනේ. ඔයගොල්ලෝ දන්නා මේ අර මේක හයි වෙන්න ගල් වෙන්න කැටි ගහන්න නැහැ. හයි වෙන්න නැති වෙන්න තමයි අපි ওই දෙහි දාගන්නේ. ලුණු චුට්ටක් ඕනේ. ලුණු කුඩු පිංචක් ඕනේ අපිට. මේ තියෙන ලුණු කුඩු පිංචක් ඕනේ. ඊට පස්සේ අපිට මේකට ඕනේ වැනිලා. වැනිලා තියෙනවා නම් දාගන්න. නැති අය ඒක ගැන දැන් කලබල වෙන්න එපා. හරිද? එහෙනම් අපිට ඕනේ අන්නාසි, සීනි, දෙහි, ලුණු, වැනිලා. හරි නේද? දැන් අන්නාසි ටීචර් මෙතන ග්‍රෑම් 50ක් නෙමෙයි පුතේ අන්නාසි ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඒ කියන්නේ මම අර පුංචි ප්‍රමාණයක් නේ 50කින් හැදුවොත් එන්නේ. ඉතින් ඒ නිසා මම 100ක් ගත්තා. අන්නාසි ග්‍රෑම් 100ක් ගත්ත නිසා සීනි ග්‍රෑම් 100ක් ගත්තා. ඒ කියන්නේ අර රෙසිපි එක ඩබල් කරා. දැන් ඔයාලා නම් 50 ගන්න. හරි නේද? දැන් මේක පුංචියට කොටු වගේ කපලා බ්ලෙන්ඩ් එකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න. ඒක තමයි ෆස්ට් ස්ටෙප්. හරි නේද පුතේ? ඕන මම මෙන්න මේ විදිහට ජෑම් මේ අන්නාසි ටික බ්ලෙන්ඩ් කරගත්තා. මේ බ්ලෙන්ඩ් කරගත්ත අන්නාසි ටික පුතේ අපේ මේ භාජනයට දාගන්න. මේ විදිහට ඔයාලා භාජනයට මේ අන්නාසි ටික එකතු කරගන්න. අතලෙස්සු ඈ. තවඩ අන්නාසි නෙමෙයි කන්න වෙන්නේ. මේ එකතු කරගන්න මේම ගසන්න මේ අතුරු තියෙනවා. ටීචර් පල්ප්ද හදන්න ඕනේ. මොකද පුතේ? අන්නාසි පල්ප්ද හදන්න ඕනේ. ඔව් පල්ප් එකක් වගේ වෙන්න හදාගන්න. සාමාන්‍යයෙන් පොඩ්ඩක් කැලක් හැපෙන්න තිබුණාට කමක් නැහැ. මේ කියන්නේ ගොඩාක්ම නිකන් කුඩුම කරගන්න නැතුව ඉජත් සොබගෙන යනවා. හරි නේද පුතේ? මෙන්න මේ විදිහට මේ බ්ලෙන්ඩ් කරගත්ත අන්නාසි එහෙම නැත්නම් හරි. දැන් මට ඔයගොල්ලෝ කියන්න බලන්න ඔයගලන්ට මේ අන්නාසි වෙනුවට තව පාවිච්චි කරන්න පුළුවන් පළතුරු මොනවද? මේ ජෑම් එක සඳහා කියන්න බලන්න. Umbrella, මොනවාද? umbrella teacher. ජෑම් එකට Strawberry. ස්ට්‍රෝබෙරි පුළුවන්. තව අඹ අඹ පුළුවන්. ගස් ලබු පුළුවන්. ගස් ලබු පුළුවන්. දිවුල් පුළුවන්. අන්න හරි. දිවුල් පුළුවන්. පොඩයි පුතේ. ඇයි මෙයා මිස් කෝල් එකක් ගහන්න පොඩයි නේ. මේ වෙන එක. හරි. ඊට පස්සේ ඒව පුළුවන්. හරි දැන් මේ ටික මෙහෙම ලිප්පට දාලා පුතේ ලිප් ඔන් කරන්න. ඔන්න දැන් මේ පල්ප් එක දැන් ටීචර්ගේ නම් සමහර පොඩි නිකන් කෑලි වගේත් මෙහෙම තියෙනවා. එහෙම තිබුණට කමක් නැහැ මේක අර පල්ප් කියන්නේ තනි කරම මේ පල්ප් නෙමෙයි. පොඩ්ඩක් ඉතින් අර සමහර වාසයිනේ අර හැපෙන්න වගේ. එහෙමත් හොඳයි. නැත්නම් මෙහෙම පල්ප් එක වගේ ගත්තාම දැන් මේක මෙහෙම ගාන්න එහෙම ලේසියිනේ පාම් වල. මේක මෙහෙම තියලා මේකේ අර පුතේ මේ අන්නාසි එක දැන් ඔන්න ලිප්පට තියාගත්තා අපි. මේකෙදි ඔයාලා බලන්න ලිපේ ගින්දර අඩු කරගන්න මේකේ බුබුලු වෙන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී තමයි අපි සීනි එකතු කරන්නේ. මේ අන්නාසි එකේ නිකන් බුබුලු වගේ එන අවස්ථාවක් එනවා. මේක ලිප්පට තියලා අපි නොනවස්තාවම හැඳි ගන්න ඕනේ. ලිප්පට තියලා නොනවස්තා හැඳි ගන්න. මේ විදිහට. සජිනී නේද ගත්තේ ඇයිද?
ඔන්න දැන් මේක නොනවත්තා හැඳි ගාද්දි මේකෙන් බුබුලු වෙනවා. අන්නාසි එක මැදින් නිකන් බුබුලු වගේ එනවා. බලන්න ඔයගලන්ගේ එකේ එනවද කියලා එහෙම. අර ටීචර්ගේ එකේ එන්න පටන් ගන්නවා. ක්‍රිස්ටා එනවද පුතේ බුබුලු වගේ? මේ බලන්න ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මේ බුබුලු වගේ එනවා පේනවද දැක්කද? මේ ඩොන් ගාලා එනවා ඕනේ. බුබුලු වගේ මේක මැදින් එන අවස්ථාවේදී සීනි එකතු කරනවා. ඔන්න ටීචර් කප් එකක් ගත්තා. අන්නාසි එහෙනම් කප් එකක් ගන්නවා සීනි. ඔන්න මෙන්න මේ අවස්ථාවේදී තමයි සීනි ටික එකතු කරලා දැන් මේක නොනවත්වා හැඳි ගන්න. නොනවත්වා හැඳි ගන්න. නොනවත්වා හැඳි ගන්න. පේනවා නේද ඔයගලන්ට මේක? දැන් ඉතින් මේක හැඳි ගන්න තියෙනවා. දැන් ඔයාලගේ අන්නාසි කෑලි කෑලි වගේ තියෙනවනේ ඒවා දැන් හොඳට පේනවා නේද අපිට අන්නාසි කෑලි මේ මගෙත් මේ ලොකු කෑල්ලක් තියෙනවා මේ දැක්කද? ඒ කියන්නේ ඒවා අපිට ක්‍රිස්ටල් ගතියට පේනවා විනිවිද ගතිය මේ බලන්නකෝ අර විනිවිද ගතිය ඔයගලන්ට පේනවද දැන්? අවුන් ඕක තමයි ඉස්ටු එකේ විනිවිද ගතිය. අපි දැන් මේක හැඳි ගාලා ගන්න ඕනේ ගොඩක්. ලිපේ ගින්දර පාලනය කරගන්න ගින්දර වැඩි කරගන්න එක. පුතේ ඔයගොල්ලෝ සතුටින්ද මේ ටීචර්ත් එක්ක කෑම හදන්නේ? නැහැ ළමයි? ප්‍රැක්ටිකල් එකට ඕන නිසා හදනවද නැත්නම් ඇත්තටම ආසාවෙන් සතුටින් හදනවද? සතුටින් හදනවා ටීචර්. සතුටින් හදනවා. ඒකනේ. අනිත් අයත් එහෙමද? ඕ මිස් හරි සතුටින් හදන්නේ. හරි. අපිට දැන් මේකේ පදම බලා ගන්න වෙන්නේ පුතේ. අපි වෙන්න මෙහෙම අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. මෙන්න මේ විදිහට මේක මැදින් ඉරක් ඇඳහම ඒ ඉරි දෙක එකට යාවෙන්න වෙලාව යනවා නම් අපි කියනවා පදම කියලා. එහෙම නැත්නම් අපි භාජනයකට වතුර අරගෙන මේ විදිහට අපි දැන් මොන වතුර එකක් ගත්තා කියලා හිතන්නකෝ. මේකට ඔන්න අපි ඉස්ටු බිඳුවක් දාන්න. ඉස්ටු නෙවෙයි සෝරි මේ ජෑම් බිඳුවක් දානවා. මේකෙදි බලන්න ඒක දිය වෙලා ගියානේ. ඒ කියන්නේ පදම නෙමෙයි. හැබැයි අපිට මේක ගුලියක් වගේ හදා ගන්න පුළුවන් වෙනවා මේකේ හරි පදම ආවහම. මම ඔයාලට ඒක පෙන්නන්නම් මේ වතුරකට දාලා. මට හම්බුණු හොඳම ඒකනේ අසංගිකා. Thank you පුතේ. හරි. මේ ප්‍රන් එක ගැලවිලාම අද ජෑම් එකක් තර වෙනවා මේක බඳින්න ගිහිල්ලා. මේක හැඳි ගන්න නෑ හැඳි ගන්න එක නවත්තන්න එපා.
පුතේ දැන් අපිට ඔන්න දෙහි දාන්න පුළුවන් ඈ. දැන් අපි මේකට ලුණු පොඩ්ඩක් දෙහි ටික දාගන්න. දෙහි දාන්න වැඩි පරක්කු කරගන්නත් එපා. දෙහි බිංදු 2 3ක් දාගන්න. ටීචර් බිංදු 3ක් 4ක් දාගත්ත. 4ක් 5ක් විතර දාගත්ත දෙහි. ඔන්න දැන් ටික දෙහි දැම්මේ. දෙහි දැම්මා. ලුණු දැම්මා. වැනිලා තියෙනවා නම් වැනිලා දාන්න. වැනිලා තියෙනවා නම් වැනිලා දාන්න. ඒ කියන්නේ වැනි නෙමෙයි. වැනිලා එකෙන් මේකට හොඳ සුවඳක් එනවා. වැනිලා ෆ්ලේවර් එක. ඇයි දන්නවද ඔයගොල්ලෝ මට හොඳ මිස් අපි ආසයි අපි හොඳයි එහෙම කියලා කියන්න හේතුව තමයි පුතේ මම මොනම අවස්ථාවකවත් අර ව්‍යාජ ප්‍රතිරූපයක් නෙමෙයි මවාගෙන ඉන්නේ. තේරුණාද? ඇත්තම කතා කරොත් අර සැබවින්ම මේ තියෙන ප්‍රතිරූපේ තමයි මේක. කියන්නේ ව්‍යාජ ප්‍රතිරූපයක් මේ මවාගත්තාර ඔයගොල්ලන්ට මවා පාන්න උවමනාවට හදාගත්ත දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයගොල්ලන්ට මාව දැනෙන්නේ ඒකයි. හරිද? මෙන්න මෙහෙම අපේ මේක මැදින් ඉරක් අඳින්නකෝ. ඉරක් අඳිද්දි මේ දෙක හරි ඉක්මනට එකතු වෙනවා. ඒ කියන්නේ පදම නෙමෙයි. මේ ඉරක් අඳින්න මේ. ඔන්න බලන්න. ඉරක් ඇඳාම අර දැක්කද? තව මේක හොඳින් හැඳි ගන්න. ටීචර් ඔව් පුතේ. සුහයි. වැනිලා දාන්න නැතුව අන්නාසිඩ් ෆ්ලේවර් එක දාන්න පුළුවන්ද? මට ඇහුන්නේ නැහැ. වැනිලා දාන්න නැතුව අන්නාසිඩ් ෆ්ලේවර් එක දාන්න පුළුවන්ද? පුළුවන් ඉතින් ගැටලුවක් නෑ ඒකට. ඉතින් අන්නාසි වලට අන්නාසි ෆ්ලේවර් එකක් ඕනද? වැනිලා එකෙන් තමයි පුතේ මේ අර ජෑම් එකට එන අර රස එන්නේ සුවඳ. කමන්නේ දාන්න. ප්‍රැක්ටිකල් එකේදී දාන්න එපා. මෙතනදී දාගන්න. සුවඳක් එනව නේද ඔයාලට? ඔන්න මම දැන් ආයෙ අර ට්‍රික් එක පෙන්නන්න. ඔන්න බලන්න ඕගොල්ලෝ මෙන්න මේකෙන් දැන් බිඳුවක් මේකට දැම්මහම අපිට ගුලියක් හදාගන්න පුළුවන් නම් ඔන්න ඒක තමයි පදම. තව චුට්ටක් තිබ්බනම් මගේ පදම හරි. වතුර එකකට දාලා බලන්න පුතේ ගුලි වෙනවා වගේද කියලා. මෙන්න මේ වගේ මෘදු ගුලියක් හදාගන්න පුළුවන් නම් මේක නිවෙද්දිත් පොඩ්ඩක් මේ ඔන්න ටීචර් එක දැන් පදම එන්න හදන්නේ. කියන්නේ මේක දැන් හැඳි ගාද්දී ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙහෙම ඈඩ් කරාම අර ලං වෙන ටිකක් වෙලා යනවනේ. ඒක ගාන තමයි පදම ඈ. එහෙම නැත්නම් වතුර එකකට දාලා බලන්න පුළුවන්. මේක මුළුදු ගුලියක් විදිහට හැදෙනවා නම් ඔන්න ඒක තමයි පදම. වතුර එකට පොඩ්ඩක් දාලා බලන්න. වතුර එකේදී මේක පොඩ්ඩක් මෘදු ගුලියක් වගේ මේ දැන් හැදෙනවා මේ බලන්න පුතේ. ඔන්න ටීචර් පෙන්නන්නම් ඔයගලන්ට ළඟට කරලා මෙන්න මේ වගේ මෘදු ගුලියක් හැදෙනවා. මේ වතුර එකේදී මේ ගුලිය හැදුනේ. පේනවද මේ? පුංචි මෘදු ගුලියක් හැදුනා මේ. ඕක තමයි පදම. ඔන්න ලිප ඔෆ් කරන්න. ඔෆ් කරලා හැඳි ගා ගන්න. එනනම් මෘදු ගුලිය. වැටුණා ඒක. මෘදු ගුලියක් හැදුනා. හරි නිකන් සොෆ්ට් එකක්. පද ගුලියක් නෙමෙයි ඈ. මේ වගේ නිකන් මෘදු ගුලියක්. ඔන්න දිය වෙලා ගියා. ඕක තමයි පදම. ටීචර් වැනිලා කොච්චරක් දාන්න ඕනේ? මොකද පුතේ? අරක පොඩ්ඩක් දාන්න හිතේ පදමට දාන්න. එහෙම නීති මේ එකක් නෑ අර. තේ හැඳි කාලක් විතර චුට්ටක් දාන්න. මේ බලන්න මේක මේ එකතු වෙන්න වෙලා යනවා. දැක්කද අර? අන්න ඒක තමයි පදම. දැන් මෙහෙම තියෙද්දී ඔන්න බලා ගන්න මම මේක මැදින් ඉරක් ඇඳගෙන යනවා අර. දැන් ඒක එකතු වෙන්න වෙලා යනවනේ. ඒක තමයි පදම.
එහෙම නැත්නම් මේ වතුරේකට දාලා ගන්න පුළුවන් පොඩ්ඩක්. ඔන්න මම ඔයාලට පෙන්නන්න ඕන හන්ද ආයි වතුරේකට දාන්න. වතුරේකට බින්දුවක් දැම්මට පස්සේ ඒක මෘදු ගුලියක් විදිහට එනවා මේ. වතුරේකට දාපු ගමන් ගුලි හැදෙනවා මේ. පුංචි ගුලියක් හදා ගන්න පුළුවන්. මේ බලන්න පුංචි මෘදු ගුලියක් මේ. ඒක තමයි පදම ඈ. මේ තියෙන ආයි වතුරේකට වැටෙනවා. මේ පුංචි නිකන් ක්‍රිස්ටල් එකක් වගේ පුංචි ගුලියක්. හරිද? ඔන්න එහෙනම් ජෑම් එක ඉවරයි. දැන් ඔයගලන්ට පාංගෙඩියක් එහෙම ගෙනල්ලා ගාගෙන කන්න පුළුවන්. දැන් මේක ජීවාණුහරණය කරපු බෝතල් වලට ඇසුරුම් කරලා ඔයගලන්ට මේක පුංචි බිස්නස් එකක් විදිහටත් කරගෙන යන්න පුළුවන් බිස්නස් අයිඩියා එකක්. දැන් විභාගෙදී නම් ඔයගොල්ලෝ මෙච්චර ගොඩක් හදන්න එපා. ටීචර් දැන් මේ ග්‍රෑම් 100කින් නේ හැදුවේ. දැන් මගේ ළමයි ග්‍රෑම් 50කින් හදන්නේ. එතකොට ඔයගලන්ට මේ වගේ භාගයක් වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. වව්! හරිම ලස්සනයි ඈ. කලර් එක ලස්සනයි. ඔක්කොම ලස්සනයි. මේකට දෙහි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. නැත්නම් මේක ගල් වෙනවා. ඒව හොඳින් මතක තියාගන්න අමුද්‍රව්‍ය තෝරගනිද්දි. මේ බලන්න හරිම ලස්සන කලර් එකකට ඇවිල්ලා තියෙනවා. පේනවා නේද ජෑම් එක? හරි. මේක අර මේ මෙන්න මෙහෙම මේ විදිහට පේන ජෑම් අර කඩේ ජෑම් එකක් විදිහටම තියෙනවා. වෙනසක් නැහැ. දැන් ඔන්න එහෙනම් ඔයගොල්ලෝ ඊට පස්සේ කඩෙන් ජෑම් ගේනවද? මෙහෙම ලාභෙට හදා ගන්නවද? රසයි ඈ. දෙහි පොඩ්ඩක් වැඩිපුර එකතු කරගන්න ලොකු ප්‍රමාණයක් හදද්දී. මොකද දෙහි එකෙන් තමයි මේක මේ පැටියෙන් තියලා තියන්නේ. මොනවාද? හොස්පෑන් එක. මොනවාද? කණ්ඩද? හොස්පෑන් එක ඉල්ලා යනවා. හරි. එහෙනම් ඔන්න ජෑම් වැඩෙත් ඉවරයි. මොනවාද? ඉස්තු වැඩෙත් ඉවරයි. ඔයගලන්ට ඕන නම් රෙසිපි එකක් බලලා try කරන්න චට්නි. අන්නාසි වලින් අපිට චට්නි හදන්නත් පුළුවන්. චට්නි එකක් try කරන්න. චට්නි එක try කරන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ කරම ආයුබෝවන්.